හැමෝම හොයන හැමෝම කතා වෙන මැෂින් එකක් තමයි අපේ ඩීහයිඩ්‍රේට් මැෂින්. ඉතින් ඔන්න HTB ඉන්ජිනියරින් ලංකාවේ තින් ඔයාට ඩීහයිඩ්‍රේට් මැෂින් මාදිලි ගණනාවක් ගෙනලා තියෙනවා. අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ HTB ඉන්ජිනියරින් ලංකාවේ තින් ඔයාට හඳුන්වා දෙන Tray 24 ඩීහයිඩ්‍රේට් මැෂින් එක. මේ මැෂින් එකේ විශේෂ වූ කොටස් මොනවද, ස්පෙක්ස් මොනවද කියන එක සම්බන්ධව අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඒකින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මේ තියෙන්නේ HTB ඉන්ජිනියරින් ලංකාවේ තින් ඔයාට හඳුන්වා දෙන Tray 24 ඩීහයිඩ්‍රේට් මැෂින් එක. මේ මැෂින් එක ස්වයං රැකියාවක් කරන ඔයාට වගේම ව්‍යාපාර අවස්ථාවක් ගොඩනගා ගන්න බලාපොරොත්තු වෙන ඔයාට ගැළපෙනම ඩීහයිඩ්‍රේට් මැෂින් එකක්. අපි බලමු මේකේ කොහොමද ඉස්සරහා පෙනුම සහ මොනවද ඔයාට බලා ගන්න පුළුවන් දේවල් කියලා මේ ඩීහයිඩ්‍රේට් මැෂින් එකේ. අපිට මුලින්ම යන්ත්‍රයේ ඉස්සරහා උඩින්ම බලා ගන්න පුළුවන් අපේ පාලන පූර්ව නැත්නම් කන්ට්‍රෝල් පැනල් එක. මේ කන්ට්‍රෝල් පැනල් එක සම්පූර්ණයෙන්ම ටච් කන්ට්‍රෝල් පැනල් එකක් එන්නේ. මුලින්ම අපිට පුළුවන් මේ බටන් එකෙන් අපේ ඩීහයිඩ්‍රේට් මැෂින් එක ඔන් කරගන්න. ඔයාලට පේනවා එතකොට ඩිජිටල් ඩිස්ප්ලේ එකක් කරා ඔයාලට ටයිම් එක, ටෙම්පරේචර් එක වගේම දේවල් බලා ගන්න මේ ඩිජිටල් ඩිස්ප්ලේ එකෙන්. මෙතනින් අපිට පුළුවන් ටෙම්පරේචර් එක ඇඩ්ජස්ට් කරගන්න. ඒ වගේම පුළුවන් මෙතනින් ඔයාලට මේ ඩීහයිඩ්‍රේට් වෙන්න අවශ්‍ය කාල සීමාව තීරණය කරන්න. ඒ වගේම මෙතන තියෙන බටන් එකෙන් අපිට පුළුවන් ඇතුළත තියෙන ලයිට් එක ඔන් කරගන්න. අඳුරු ස්ථානයකදී වුණත් යන්ත්‍රය ක්‍රියාකරවදී වුණත් අපිට මේ ඇතුළේ ක්‍රියාකාරීත්වය නැත්නම් අපේ පළතුරු එළවලු නැත්නම් ඔයා ඩීහයිඩ්‍රේට් කරන්න භාවිතා කරන නිෂ්පාදනයේ ගුණාත්මක භාවය අපිට බලා ගන්න පුළුවන් මේ ලයිට් එක ඔන් කරලා. මේ තියෙන්නේ ඔයාට බලා ගන්න පුළුවන් තැටි 24ක් ඔයාට බලා ගන්න පුළුවන් අපේ ඩීහයිඩ්‍රේට් මැෂින් එකේ ඇතුළත. මේ තැටි සම්පූර්ණයෙන්ම සුදු යකඩින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයාට පේනවා මේ දැල හොඳ සවිශක්තිමත් දැලක් නැත්නම් ට්‍රේ එකක් තමයි තැටි 24 ඩීහයිඩ්‍රේට් මැෂින් එකට හම්බෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ සුදු යකඩින් නිර්මාණය වෙලා තියෙන මේ දැල හින්දා ඔයාලගේ ආහාරවල සුරක්ෂිතතාවය පිළිබඳව ගැටලුවක් ඇති කරගන්න බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම මේ ඩීහයිඩ්‍රේට් මැෂින් එක ඔයාලට යටින් පේනවා රෝද 4ක්. මේ රෝද 4 නිසාම ඔයාලට පහසුවෙන් මේ මැෂින් එක එහා මෙහා ගෙන යාමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔයාලට ව්‍යාපාර අවස්ථාව කරගෙන යද්දි නැත්නම් ස්වයං රැකියාවක් වුණත් කරගෙන යද්දි මේ මැෂින් එක ඔයාලට අවශ්‍ය තැනට පහසුවෙන්ම එහා මෙහා ගෙන යා හැකි යන්ත්‍රයක් තමයි අපේ HTB ඉන්ජිනියරින් ලංකා ආයතනයේ තැටි 24 ඩීහයිඩ්‍රේට් මැෂින් එක. පහසුවෙන් එහා මෙහා ගෙනියන්න පුළුවන් වගේම අපේ ඩීහයිඩ්‍රේට් මැෂින් එක මේකට ලොකු ඉඩ ප්‍රමාණයක් යන්නේ නැහැ. ලොකු ඉඩ ප්‍රමාණයක් යන්නේ නැහැ කිව්වට ඔයාලට පැහැදිලි කරලා දෙන්න අමාරුනේ වීඩියෝ එකකින්. අපි මිනුම් එකම බලමු මේ මැෂින් එකට කොච්චර ඉඩ ප්‍රමාණයක්ද යන්නේ කියලා. මුලින්ම අපි සාමාන්‍යයෙන් මේ යන්ත්‍රය උස ගත්තාම සාමාන්‍යයෙන් අඩි 3ක් සෙන්ටිමීටර් 90ක් අඟල් 36ක ප්‍රමාණයක් වගේ තමයි මැෂින් එකේ උස අපිට බලා ගන්න පුළුවන්. මැෂින් එකේ දිග වෙන්නේ සාමාන්‍යයෙන් අඩි 1.5ක් අඟල් 18ක් සෙන්ටිමීටර් නැත්නම් 46ක් වගේ ප්‍රමාණයක් තමයි අපිට මැෂින් එකේ දිග බලා ගන්න පුළුවන් වෙන්නේ. තැටි 24 ඩීහයිඩ්‍රේට් මැෂින් එකේ පළල අපිට බලා ගන්න පුළුවන් අඩි 2කට අඟලක් වගේ අඩුයි. ඒ වගේම සෙන්ටිමීටර් 58ක් නැත්නම් අඟල් 22.5ක් වගේ අපිට පළල බලා ගන්න පුළුවන්. මැෂින් එකේ ප්‍රමාණය වගේම අපි බලමු මැෂින් එකේ ට්‍රේ එකක ප්‍රමාණය කොයි වගේ ප්‍රමාණයක්ද කියලා. ට්‍රේ එකක් අරගෙනමු. මේ තියෙන අපේ තැටි 24 ඩීහයිඩ්‍රේට් මැෂින් එකට හම්බෙන ස්ටෑන්ඩඩ් ට්‍රේ එක. මේ ට්‍රේ එකේ සාමාන්‍යයෙන් පළල වෙන්නේ අඟල් 15ක් සෙන්ටිමීටර් 49ක් වගේ. ඒ වගේම දිග වෙන්නේ අඟල් 16ක් සෙන්ටිමීටර් 40ක් වගේ තමයි අපේ සුදු යකඩින් නිර්මාණය වෙච්ච ට්‍රේ එකේ සයිස් එක වෙන්නේ. ඒ වගේම අපි බලමු මේ ට්‍රේ දෙකක් අතර ඉඩ ප්‍රමාණය කොච්චරද දෙන්නේ කියලා. ඔයාලට පේනවා අඟල් 1ක් නැත්නම් සෙන්ටිමීටර් 3ක් වගේ ප්‍රමාණයක් තමයි මේ ට්‍රේ දෙකක් අතර ඉඩ ප්‍රමාණය ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ට්‍රේ 24 ඩීහයිඩ්‍රේට් මැෂින් එක භාවිතා කරලා එළවලු, පළතුරු, මස් ಜಾති, මාළු ಜಾති ඕනම දෙයක් නැත්නම් විසිතුරු දේවල් හදන්න මල් ಜಾති මේකෙන් ඩීහයිඩ්‍රේට් කරගන්න නැත්නම් 100%ක් ජලය ඉවත් කරලා ඩීහයිඩ්‍රේට් කර ගැනීමේ හැකියාව තියෙනවා. වර්ණය වෙනස් වීමකින් තොරව, ආහාරවල නම් රසය වෙනස් වීමකින් තොරව. ඉතින් මේක ක්‍රියා කරව ගන්න හරිම පහසුයි. ඔයාලට කරන්න තියෙන්නේ මේක ඔයාලගේ නිවසේ විදුලියට සම්බන්ධ කරලා අපේ කන්ට්‍රෝල් පැනල් එක හරහා මෙතනින් පවර් එක ඔන් කරගන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය උෂ්ණත්වය මෙතනින් අපිට හදා ගන්න පුළුවන්. ඩීහයිඩ්‍රේට් වෙන්න යන කාල සීමාවත් අපිට මෙතනින් සකස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාලට අවශ්‍ය එළවලු, පළතුරු, මස්, මාළු නැත්නම් එතනින් එහාට ගිහිල්ලා ඔයාලට විසිතුරු දේවල් හදන්න මල් ಜಾති නැත්නම් කොළ ಜಾති විශේෂයෙන්ම ඖෂධීය පාන වර්ග, කැඳ වර්ග, සුප් වර්ග හදන්න අවශ්‍ය දේවල් මේ මැෂින් එකේ මේ ට්‍රේස් වලට දාලා ඇතුළත් කරාට පස්සේ ඒ දේවල් ඩීහයිඩ්‍රේට් වෙන්න යන කාල සීමාව මෙතනින් ඉවරනාට පස්සේ ස්වයංක්‍රීයව මේ මැෂින් එක ඕෆ් වෙනවා. ඉතින් හරිම ලේසි වැඩේ කරගන්න. මේ වගේ ඩීහයිඩ්‍රේට් මැෂින් එකක් ගන්නවා කියන්නේ ඇත්තටම පාට ව්‍යාපාර අවස්ථාවක් ආරම්භ කරන්න නැත්නම් ගෙදර ඉඳන් ස්වයං රැකියාවක් ආරම්භ කරන්න තියෙන ව්‍යාපාරය අප්ඩේට් කරලා ප්‍රීමියම් ක්වොලිටි එකකට ඩීහයිඩ්‍රේට් කරලා නිෂ්පාදනයක් වෙළඳපොළට දාන්න පුළුවන් හොඳ මැෂින් එකක් තමයි HTB ඉන්ජිනියරින් ලංකාවේ තින් ගෙනලා තියෙන Tray 24 ඩීහයිඩ්‍රේට් මැෂින් එක. ඉතින් මේ වගේ මැෂින් එකක් විශ්වාසයෙන් මිලදී ගන්න වගකීමක් එක්ක වට්ටමක් එක්ක ඒ වගේම මේ යන්ත්‍ර සඳහා අවශ්‍ය අමතර කොටස් ඕනම එකක් තියෙන එකම තැන තමයි ලංකාවේ යන්ත්‍රලෝභයේ විශ්වාසනීය නම HTB ඉන්ජිනියරින් ලංකා ආයතනය. ඔයාලටත් මේ වගේ මැෂින් එකක් මිලදී ගන්න අවශ්‍ය නම් දැම්ම කෝල් එකක් දෙන්න.